හෙලෝ මම මේ වීඩියෝ එකක් කරන්න හිටියේ මම ලංකාවේ එනවා ජුලයි මගේ බර්ත් එක ජුලයි 25 එක සෙලිබ්‍රේට් කරලා මම අගෝස්තු මුල සතියේ ලංකාවේ එනවා මම මේ කියන්න ගත්තේ මම අර වීඩියෝ එකක් දාපුවම ලොකු තර්ජන වගේක් මට තිබුණානේ අම්මච්චියෝ මේ ලංකාවේ අර සුදත්ත තිලකසිරිටත් මම කතා කරා මට කිව්වනේ මොකද්ද නිව්සීලන්ත වේසිද මොකද්ද මන් දන්නවම කියලා දාලා තිබුණා මම මේ දැනගන්න කිව්වේ මේ අපි නිව්සීලන්ත සිටිසන් මේ සිටිසන් එකට නිව්සීලන්ත පාස්පෝර්ට් එකෙන් මම එන්නේ. ඒතර නවසීලන්ත පුරවැසියෙක් විදිහට මම එන්නේ. මම නිව්සීලන්ත පාස්පෝර්ට් එක ගන්න නැතුව හිටියේ. මම ඒ උනට දැන් ගත්තා. ඒතර ඕල් කන්ට්‍රි මට යන්න පුළුවන් ඔන් අරයිවල් වීසා වදින්නේ. ඒතර මං ඉන්නේ විදේශිකයෙක් හැටියට මගේ ජීවිතේට හරි මොනවා හරි කරලා තිබ්බොත් ශ්‍රී ලංකා රජයට වග කියන්න වෙන නවසීලන්ත රජයට නවසීලන්ත පුරවැසියෙක් විදිහට එන හින්දා. හරි මම දැන් සුදත්ත තිලකසිරිටත් මං කතා කරලා කිව්වා කවුරු හරි දුන්න මිනිහා වැරදි ආරංචියක් දීලා තියෙන්නේ කියලා. හරි මං දැන් වනන්න පටන් ගත්තේ හතර වටේට වනනවා ආයේ බලමුකෝ හිතන් ඉන්නේ මේ අනිත් ගොබ්බ ගෑනු වගේ කියලා මම සුදත්ත සිරිකද සුදත්ත ඔයා ගහපු ගල් වලින් මං හොඳ එකක් කරලා තියෙන්නේ මං නෙගටිව් මාකටිං වලින් මං වරාය අධිකාරිය හිටපු ඔඩිටර් මං මෙහි නිකන් ඇවිල්ලා නිකන් පොල් ගගා හිටියේ නේ අනිත් ගෑනු වගේ මං ඉන්ටර්නැෂනල් මේක මගේ විෂන් කෝර්නර් ටීවී channel එක මං පටන් ගන්නවා ඒ මම නෙගටිව් මාකටිං වලින් මං පටන් ගත්තේ වැඩේ හරි බලමුකෝ ගේමට බහැලා කොහොමද කියලා නිව්සීලන්ත මගේ ට්‍රැවල් ප්ලෑන් එකයි ඔක්කොම ටික දෙන්න ඕනේ මම මුළු ලංකාව වටේම ෆුල් ටුවර් එකක් දාලා මම ඊට පස්සේ කෙලින්ම යන්නේ ඩුබායි ගිහින් කටාර් ගිහිල්ලා එහෙම ගිහින් එමිරේට්ස් වලින් තමයි නිව්සීලන්ත එන්නේ සුදත්ත තිලකසිරි මොකාද උගේ ගෑනු ළමයිවත් කැමති නෑ ඒකයි ගෙදර එනවට අර ඉරාජ්ලා කියන්නේ විස්තරේ මොනුන්ද කියලා රාජපක්ෂලාට කඩේ ගිහින් කාලා අන්තිමේදී අනුර කුමාරට මේ වෙලා කාපතේ රෙනෙව් හොඳයි එහෙනම් හැමෝටම ජය වේවා